සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ ෆෝන් එකට කෝල් එනකොට ඒ කෝල් හිස්ටරි එකේ කුඩා කෝල් රැඳෙනවා. ඉතින් ඔයා කෝල් ගත්තේවත් ඔයාට මිස් කෝල් ආපු ඒවත් හැම එකම කෝල් හිස්ටරි එකේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. අර පේනදී මෙන්න මේ විදිහට කෝල් හිස්ටරි එකේ මේ විදිහට අපි ගත්ත කෝල් වගේම අපිට ආපු කෝලුත් මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් මේ හිස්ටරි එක ගොඩක් වැඩි නම් ඒ හිස්ටරි එක ක්ලියර් කරගන්න විදිය, හිස්ටරි එක ඩිලීට් කරගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. ඔයා යන්න දැන් කෙලින්ම මෙන්න මේ විදියට දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන dot තුනට ඊට පස්සේ මෙතන ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් call history කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට එක නම්බර් එකක් උඩින් ටච් කරන හිටපුවාම delete කියලා යටින් ඇවිල්ලා තියෙන මෙන්න මේ delete කියන එක ටච් කරලා ඒ විදිහට එක නම්බරෙන් නම්බරේ delete කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන dot තුන මෙන්න මේ විදිහට ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් clear all history කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක ටච් කරාට පස්සේ ඔයාට ආපු වගේම ඔයා ගත්ත සෑම කෝල් හිස්ටරි එකම එකපාර ක්ලියර් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම මේ විදිහට කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මෙතනින් ඕකේ කියලා ඉල්ලලා තියෙනවා. මෙන්න මේ විදිහට ඕකේ දෙන්න. හරි. ඔන්න ඔය විදිහට එකපාරටම ක්ලියර් වුණා. ඉතින් බොහොම සරල පුංචි ක්‍රමයක් තියෙන්නේ. ඔයාට ආපු සහ ඔයා ගත්ත කෝල් හැම එකකම හිස්ටරි එක ඩිලීට් කරගන්නේ පහසුවෙන්ම මෙන්න මේ ක්‍රමයට. ඉතින් වීඩියෝ එක පැහැදිලිද කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්නත් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.